සරලන්වීක්ෂය සංයුක්තන්වීක්ෂය සහ දුරේක්ෂය කියන ප්‍රකාශ උපකරණ ගැන කතා කරමු. සරලන්වීක්ෂය කියන්නේ තනි උත්තල කාචයක්. ඒක අවසාන ප්‍රතිබිම්බයේ උඩුකුරුයි අතාත්වික ලෙස වස්තුවට විශාලයි. සාමාන්‍ය සීරුමාරුවේදී විශාල බලය දෙන්නේ m සමානයි d බෙදීම f ධන 1 කියන එකෙන්. සමාන නොවන සීරුමාරුවේදී නම් d බෙදීම f කියන සමීකරණයෙන් තමයි විශාල බලය දෙන්නේ. සංයුක්තන්වීක්ෂය කියන්නේ උත්තර කාච දෙකකින් හැදලා තියෙන්නේ. මේකේ අවසාන ප්‍රතිබිම්බය අරකට වඩා වෙනස් යටිකුරුයි මේකේ. හරිද? සාමාන්‍ය සීරුමාරුවේදී විශාල බලය දෙනවා d බෙදීම f e ධන 1 v බෙදීම f ඕරින 1 කියන සමීකරණයෙන්. ඒකෙදි මතක තියාගන්න මේකේ උපනෙත් කාචය නාභිදුර අවනෙත් කාචය නාභිදුරට වඩා වැඩි. ඊට පස්සේ දුරේක්ෂය කියන්නේ උත්තර කාච දෙකකින් හැදිච්ච එකක්. මේකෙදි අවසාන ප්‍රතිබිම්බය කලින් වගේමයි. හැබැයි සාමාන්‍ය සීරුමාරුවේදී විශාල බලය දෙන්නේ f o බෙදීම f e කියන සමීකරණය. මේකෙදි මතක තියාගෙන ඉන්න අවනෙත් කාචය නාභිදුර වැඩි උපනෙත් කාචය නාභිදුරට වඩා.